සුබ දවසක්. අයින් ද වර්ල්ඩ් YouTube channel එක තුලින් ඔබ සැම සාදරයෙන් පිළිගනු ලබයි. රාහුගේ අපල දුරු කරගන්න මොනවද කරන්න පුළුවන් ශාන්ති කර්ම කියලා අපි බලමු. පිහිට පැතිය යුතු අය ශිව දෙවියන්, පාර්වතී දේවිය. ග්‍රහ දාන රණින් කළ නාග රූපයක්, ගෝමේද මැණික්, අශ්වයන්, කළු එළුමස්, නිල්කම්බිලි, ලෝහ භාජන, නිල් රෙදි දන් දීමෙන් අපල දුරු වේ. ස්නානයට ඖෂධ ඊතන, තල, කොළොන් කොළ, කලාඳුරු අල, ඇද්දත්, කස්තුරි, එලකිරි, තම්බා වතුර ස්නානය කිරීමෙන් අපල දුරු වේ. පැළඳිය යුතු මැණික් ගෝමේද, පැළඳිය යුතු ලෝහ යකඩ, පැළඳිය යුතු යන්ත්‍රය නාගර්ජුනය, හිමි වෘක්ෂය වැටකේ. වැටකේ වෘක්ෂයකට සාත්තු කිරීම, ආවතේව කිරීම, ගස ස්පර්ශ කිරීම අපල දුරු වීමට හේතු වේ. වැටකේ මල් පූජා කිරීමත් බුදුන්ට ඉතාමත් ප්‍රශස්ත පූජාවකි. ඔබ සැමට ස්තුතියි.